ඉතින් සුබ දවසක් ඔයාලට. අද මං කොළඹ ලෝඩ් එක එන ගමන් ඉන්නේ. ඇවිල්ලි වෙලා දැන් මේ ඉන්නේ පංචිකාවත්ත රවුන්ඩ් බවුඩ් එක හරිය තමයි දැන් මේ ඉන්නේ. ඉතින් ඔය ට්‍රැෆික් එකේ ඉඳලා ඔන්න පංචිකාවත්ත රවුන්ඩ් බවුඩ් එකේ කල් ලයිට් එක දැන් ඇරුණා. පංචිකාවත්තෙන් ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. මේ ටයිම් එකට නම් මාර වාහන ගොඩක් තියෙන්නේ, සෙට් වෙලා තියෙන්නේ. මේක ඉතින් මේ ටයිම් එකට දානවා කියන්නේ ඉතින් යෝධයෙක් දෙපැත්තේ කූඹියෝ ගොඩක් ඉන්නා වගේ තමයි. සෑහෙන්න අමාරු රාජකාරියක් මේ ටයිම් එකේ. ඉතින් මේ තියෙන්නේ ඇවිල්ලා මරදාන පැත්තට දැන් මං යන්න තියෙන්නේ. මරදාන පාරෙන් අනිත් පැත්ත ලේන් එකේ ගියොත් එහෙම පිටකොටුව පැත්තට තමයි යන්න තියෙන්නේ. මෙන්න මෙතන මරදාන පොලිසිය ගාවින් හැරිලා ඇවිල්ලා මෙන්න MS අපේ බඩුබාන MSD එකට ඇතුල් කරන ගමන් ඉන්නේ. ඉතින් අපේ ලොරියත් පොඩි පීසරෙත් ඇවිල්ලා තියෙනවා කියලා පේනවා ඉස්සරහා. සෙලොජන් ලංකා ඒකත් බඩුබානට ගහලා තියෙන්නේ දැන්. අපේ යාළුවත් ඇති මේ හැරියේ. මං එනකන් තේ එකක් බොන්න යන්න බලාන හිටියේ. මේ හරි ඒ ඉන්නේ එහා පැත්තේ බලාගෙන. මේ ඉන්නේ ඉතින් මගේ හොඳ මිත්‍රයෙක්. මම වාහනේ ගහලා බඩු බාන්න ගහලා තේ එකක් බොන්න යන්න එනකම් බලාගෙන නොවිසිල්ලෙන් හිටියේ. ඉතින් අපේ සිකියුරිටි මහත්තයාත් ඇවිල්ලා මගේ නම ගම ඇඩ්‍රස් එක ඉල්ලගත්තා. ඉතින් මේක ඇතුළට ආපුවාම ඒවා අපේ ඩීටේල්ස් ටික දෙන්න ඕනනේ. ඉතින් මම වාහනේ රිවර්ස් කරන්න තමයි හදන්නේ. අදත් රිවර්ස් කරන්න තියෙන මෙතන පොඩි ඉඩක් තියෙන්නේ. ඒ පොඩි ඉඩෙන් වම් පැත්තේ කණුවක් තියෙනවා. කණුවත් බේරගෙන රිවර්ස් එකක් ගහන්න තියෙන්නේ. දකුණු පැත්තේ වාහන ගහලා ඉඩ මදි පොඩ්ඩක්. ඉතින් වම් පැත්තට තමයි රිවර්ස් එකක් ගහන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් අද මම ඒ රිවර්ස් එකත් කරන්නේ. ඉවසිල්ලෙන් හෙමින් වම් පැත්තේ කණ්ණාඩිය බලාගෙන කණුව බේරගෙන ලස්සනට මේ විදිහට තමයි මම අද රිවර්ස් එක කරගෙන යන්නේ. ඉතින් බලමු මගේ රිවර්ස් එක කොහොමද කියලා. අද ගානට රිවර්ස් එක නම් යනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය පිටිපස්සේ තියෙන බේ එක දකුණු පැත්තේ පොඩ්ඩක් පේන තිබුණ එක තමයි කනුව. ඔන්න ඔය විදිහට ඉතින් මගේ රිවර්ස් එක අද මේ විදිහට බේ එකට රිවර්ස් කරා. ඉතින් ඔන්න වන් ෂොට් එකටම වැදුනා. ලස්සනට තියෙන වාහනේ කෙලින්.